දරුවෙකුගේ හෙට දවසේ අනාගතය එම දරුවාට පමණක් නොවේ. රටේ සමාජයේද අනාගතය වුවත් තීරණය කළ හැකි. දරුවන් හෙට දවසේ අනාගතයයි. එහෙත් මේ 13 හැවිරිදි දරුවෙකුගේ අත පොල්ලකින් ගසා කැඩූ ගුරුවරේ ඔහුව රකින්න සියලු බලධාරීන්ද දරුවන්ට සලකන්නේ අන්තේවාසිකයින් ලෙසටයි. රත්නපුර රඹුකමා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන RA අසිල්ල ලසාංග ශිෂ්‍යයාට මෙලෙස පහර දී තිබෙන්නේ එම පාසලේම ක්‍රීඩා විෂය භාර උපුල් ශාන්ත නැමැති ගුරුවරයා. කට්ටියම මේ පිටතනේට එක්කරන් ගිහිල්ලා මේ ගාන්ට සමානව කේලියක් හදලා ඊට පස්සේ හැම එක්කෙනාගේ අතටම දුන්නා ලී වලින් හදපු හෙල්ල. අඩි 8ක් දිග හෙල්ල. ඊට පස්සේ මේ හෙල්ල සර් කිව්වට පස්සේ හැම එක්කෙනාම දාන්න කිව්වා. ළමයි දානකොට දැන් මම දානකොට ඉස්සරහින් මේ නිකේතන සම්පත් කියන ළමයා පැන්නා. ඊට පස්සේ මේ ඒ ළමයාගේ පිටේ මංජාපු හෙල්ල ගිහිල්ලා වැදුනා. වැදුනාට පස්සේ මේ අර සර් එක බලාගෙන ඉඳලා මේ මගේ අතින් ගිහිල්ලා වැටිච්ච හෙල්ල මේ අරගෙන මට කතා කරා මෙහෙනවා කියලා. ඊට පස්සේ මම ඉස්සරහට ගියා. මම ගිහිල්ලා කිව්වා මේ මම මේ ළමයට යන්න එපා කියද්දි සර් පැන්න කියලා. ඊට පස්සේ සර් මොකක් අහන්න නැතුව ඒ හෙල්ල අරන් මට පිටිපස්සේ හැරෙන්න කියලා ගැහුවා. මගේ අතට වැදුනේ ගහපු පාර. ඊට පස්සේ මගේ අත හිරිවැටුණා වගේ වුණා. මම ගිහිල්ලා වාඩි වුණාට පස්සේ අර ලීය වැදිච්ච ළමයාටත් එන්න කිව්වා. ඒ ළමයාටත් ගැහුවා ඒ ලීය හෙල්ලෙම ඊට පස්සේ. පන්තිම ළමෙක් මම ප්‍රථම ආදාරිත එක්කරන් ගිහිල්ලා මේ පීරියඩ් 3ක් හිටියා ඒකේ. මොකද අත හොලවන්න හැම මොකද බැරුවා. ඊට පස්සේ මේ ඉස්කෝලේ අරින්න බෙල් ගැහුවාම අපි ගාතානෝ කියලා ආවා පාරට ඇවිල්ලා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ මේ අම්මා අත තවලා මේ ගාම් මොගයක් ගෑවා. ගාලේ ඉවර වෙලා අර එඬරු ගහේ පස්පංගුව කියන දෙයක වැන්දා. වැන්දට පස්සේ ඒකට කිසිම අඩුවක් නැහැ. දවස් 6ක් ගියා. ගියාට පස්සේ මේ අපි ඉස්කෝලේට ගියා. ප්‍රින්සිපල් හම්බෙන්න. ඊට පස්සේ මේ හම්බුණා. ඒ සර් කිව්වා මේ අර සර්ට විරුද්ධ පොලිසියෙන් යන්න එපා කියලා. චක්වාන් ස්පිරිතාලෙට ගියා. ගියාට පස්සේ එහෙන් බැන්ඩේජ් එකක් දැම්මා. දාලා ඉවර වෙලා මේ කිව්වා හවස් වෙන ඉස්සෙල්ලා යන්න කියලා රත්නපුර ස්පිරිතාලෙට. රත්නපුර ස්පිරිතාලෙට ගියා. ගියාට පස්සේ මේ එහෙ දවසක් ඉඳලා මේ එදා රෑ ඉඳලා 11 මාර විතර වෙනකොට ගත්තා එක්ස්රේ කාමරේට. අරගෙන ඉවර වෙලා මේ අත බැලුවා. බැලුවට පස්සේ කිව්වා මේ අතේ ඇටයක් කුපුරලා කියලා. දවස් 2ක් විතර ඉඳලා මේ කිව්වා ඔපරේෂන් එකකට ගන්නවා කියලා. ඊට පස්සේ අර මේ ඔපරේෂන් එකට ගත්තට පස්සේ අරගෙන එදාට පස්සේ දැම්මා 15 වෙනි වාට්ටුව එන්නකට. එහෙම දාලා දවස් 4කින් අපි ගෙදර මෙය තමයි මේ දරුවා අහපු දැකපු අත්විඳපු සිදුවීම්. මේ දෙමව්පියෝද කළේ දින 6ක් පුරාවටම ගොඩ බෙහෙත් කළ එක පමණයි. ඉන් පසුව දරුවාගේ තත්වයද එන්නම නරකාතට හැරෙන්න වූ නිසාම ඇය ගියා පාසලේ විදුහල්පතිවරයාව මුණ ගැසෙන්න. විදුහල්පතිවරයාද පහර දුන් ගුරුවරයාටත් වඩා නරුමයෙක් විය. කිව්වහම සර් කිව්වා තාම ඔයගොල්ලෝ පොලිසියට අර එහෙම ගියේ නැති එක හොඳයි. බොහොම අමාරුවෙන් ওই ක්‍රීඩා ගුරුවරයා ගෙන්න ගත්තේ. මේ කාටවත් ප්‍රසිද්ධ කරන්න එපා. මේ අපි ඒ සර් එක්ක කතා කරලා මොනවා හරි කෙරෙන්න දෙයක් තියෙනවා නම් කතා කරලා කියන්න කියලා. ඊපස්සේ මම කිව්වා සර් එහෙම කෙරෙන්න නම් දෙයක් නැහැ. මේ ආයෙ ළමෙකුට ඔයගේ කරන්න එපා කියලා කියන්න කියලා මම කියලා ආවා. මෙයාට ගොඩක් අමාරු නිසා. ඇය දරුවත් සමග රක්වාන රෝහලට ගියා. එහෙත් එහි සිටි වෛද්‍යවරුන් දරුවාගේ තත්වය බරපතල නිසාම රත්නපුර රෝහලට රැගෙන යන ලෙසට පැවසුවා. එහිදී අසිලව ශල්‍ය කර්මයකට භාජනය වුණා. පස්සේ මම එහෙම මේ රක්වාන ස්පිතාලෙට එක් කරගෙන ගියා. එක්කෙනෙක් ගියන් ගිහින් දොස්තරවරු බැන්නා ඔයගොල්ලෝ මෙච්චර කාල මොනවද කරේ ගොඩක් පරක්කු වෙලා වැඩි. මේ පුළුවන් තරම් ඉක්මනින් මෙහෙම මොකුත් කරන්න බෑ නිකන් බෑන්ඩේජ් එකක් දාන්නම් අපි රත්නපුරට එක් කරගෙන යන්න කිව්වා. ඊපස්සේ අපි ගෙදර මෙයාව එක් කරගෙන එනකොට පොලිසියෙන් අපිට දීලා ගිහින් තිබුණා මේ දුම්දුවක් පොලිසියට එන්න කියලා. ඊපස්සේ අපි පහුවදම මෙයාවත් අරගෙන ආයි පොලිසිය ගියා. ගියාම මේ සර් ආවේ නැහැ පැය 4ක් විතර වගේ අපි හිටියේ. පස්සේ කිව්වා මේ ලෙඩට ගොඩක් අමාරු නිසා ඔයගොල්ලෝ යන්න. අපි සඳුදා උදේ 9 වෙද්දී සර් කොහොම හරි මෙතනට ගෙන්නනවා. ඔයගොල්ලන්ට කෙරෙන්න දෙයක් තියෙනවා නම් අපි කරනවා බය වෙන්න එපා.
මේ පොඩි ළමයෙක් නිසා යාට දැන් ගොඩ දවසක් ඉස්කෝලෙත් නෑනේ එහෙම කියලා එදා පොලිසිය මහත්තුරු අපේ පැත්ත අරගෙන මගේ කතා කරා. ඊට පස්සේ මේ දැන් සඳුදා අපිට පොලිසියට එන්න කියලා තුන් ඊට පස්සේ අපි ගියාම මේ ඒ සර් කෙනෙක් එක්ක ආවා. ඇවිල්ලා කොහොම හරි ආපු ගමන්ම ගියේ OIC මහත්තයාගේ කාමරේට. ඊට පස්සේ පැය භාගයක් විතර යද්දි අපිට කතා කරා. ඊට පස්සේ ගියාම කිව්වා මේ මම උපාධිධාරී ගුරුවරයෙක් මාව මේ රාම්ප මහාවිද්‍යාලයට ගෙන්න ගත්තේ ගොඩක් අමාරුවෙන්. මේ ඕගොල්ලෝ එහෙම මට විරුද්ධව නඩු දැම්මොත් එහෙම මගේ රස්සාවක් නැති වෙනවා. මේ මට ඉස්කෝලෙන් යන්නත් වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ටමයි පාඩුවක් වෙන්නේ. කතා කළා මොනවා හරි දෙයක් කෙරෙන්න තියෙනවා නම් කියන්නේ අපි සල්ලි වලින් මේ ගනුදෙනුව බේරගමු. දරුවන් ඉගෙන ගන්නේ ඔවුන් ලබන්නා වූ අත්දැකීම් වලින්. අන් සියලු දුසිරිත් මෙන්ම අපරාධ මුදලට හිලව් කළ හැකි බවද ඔවුන් අත්දැකීමෙන් උගනි. අවශ්‍ය වන්නේ යුක්තිය නොවේ, මුදල්ය. මෙම සිදුවීමේදී දරුවා අලෙවි වන්නේ පොලිසියේ ලංසුවටද, මන්ත්‍රීගේ ලංසුවටද, නැතිනම් මවගේ ලංසුවටදයි අප බලා සිටිමු. OIC මහත්තයා කිව්වා මේ තමුසෙත් නිකන් මිනිමරුමක් කරා වගේනේ එච්චර ගාණක් ඉල්ලන්නේ. එහෙනම් මොනවද කරන්නේ මේ මිනිස්සුන්ට මේ ගාණක් දෙනවා කතා කරලා අපි ගොඩින් බේරගමු කියලා කිව්වා. ඊට පස්සේ මේ ඒ සර් ආයි අහනවා කීයක් හරි කියන්නේ මේ සාමාන්‍ය ගාණක්. එහෙම කියලා මං කොහොනේ ඕන්නේ මම ළමයා වෙනුවෙන් නඩු කියනවා. මේ සර්ට දඬුවමක් දෙන්න ඕනේ ආයි ළමයෙකුට මේ වගේ වැරද්දක් නොකරන්න කියලා. ඊට පස්සේ ආයෙ යනවා බදාදා 7:30ට එනවා කිව්වා උසාවි දානවා කියලා. ගිය අඟහරුවාදා අපේ ප්‍රාදේශීය සභාව වැඩ කරන ඒ ගමේ මන්ත්‍රී කෙනෙක් ආවා. ඇවිල්ලා කිව්වා මෙහෙම නඩු දාන්න එපා. අපි එහෙම ගුරුවරයෙකුට විරුද්ධව නඩු කියන එක හරි නෑ. ඒ නිසා අපි ගොඩින් බේරගමු. ඕගොල්ලන්ට මොනවද කෙරෙන්න ඕනේ කියලා. පස්සේ මම කිව්වා මම මෙහෙම වන්දියක් පිළිවෙයි වන්දිය දෙන්න කැමතිත් නෑ. ඒගොල්ලෝ නඩු කියන්නත් එපා කියනවා කියලා. පස්සේ මන්ත්‍රීතුමා කිව්වා මේ මම මැදිහත් වෙලා රුපියල් 20000ක් විතර වගේ වන්දියක් අරන් දෙන්නම්. අපි මේක ගොඩින් බේරගමු. මේ පොලිසියට එන්න කියලා අද දෙබදාදා උදේ නඩු ෆයිල් කරන්න ඉස්සෙල්ලා. දැන් එම විදුහලේ අනෙක් ගුරුවරුන්ගේද තර්ජනය මේ දරුවාට එල්ල වී ඇත. දෙමව්පියන්ද බිය ගන්නවයි. පාසලෙන් නැස්වීමේ සාතිකය ගන්නා විට එයටද රතු ඉරක් ගසන බවක් කියයි. මේ අනාගතයේ බාර ගැනීමට ඉන්න දරුවන් ප්‍රාණාපයට ගැනීම. දැන් අපේ අක්කගේ පුතා යන්නේ ඉස්කෝලේට ගියාම කියනවා දැන් පොට්ටක්වත් පන්තියකට ගේන්න බෑනේ මාර වැඩේ තමයි උනේ. එහෙම කියලා දැන් අස්සෙන් සහතිකය ගන්නකොට බැරි වෙලාවට රතු ඉර ගහලා දුන්නොත් මෙයාට ආයෙ වෙන ඉස්කෝලේකට යන්න බෑනේ. මන්ත්‍රීතුමා කියනවා එහෙම දෙයක් කරත් මෙයාට ඒකත් නෑ. ආයෙ වෙන කොහෙටවත් යන්නත් බැරි වෙනව නේද එහෙම කියලා. ඒ දවස් 13 ඇතුළත ප්‍රින්සිපල් සර්වත් මේ ක්‍රීඩා බාර ගුරුවරයාවත් කවුරුවත් ආවෙ නෑ. මෙයාට මොකද කියලාවත් බලන්න. මම කියන්නේ මේ වගේ දෙයක් මගේ දරුවට වුණා වගේ මේ වගේ වැරද්දක් ආයේ තව දරුවෙකුට නොවෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. සියලු දුසිරිත් කරපින්නාගෙන අපරාධ කරන්න වූ උස්වේදිකාවක සිට දෙසන බණ දරුවන් දසන්නේ දෙකොණින් සිනහ වෙමින්. මේ සියල්ලෙන්ම අනාගතයේ බාර ගැනීමට සිටින මේ දරුවන් ඉගෙන ගන්නේ නීතිය උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට යම් බලයක් ඇතනම් නිදැල්ලේ සිටිය හැකි බවයි.